සුබ දවසක් අපේ යාළුවෝ හැමෝටම. අද අපි හදන්න යන්නේ රෝල්ස්. ඒවා ට්‍රයිඇන්ගල් හැටේට. අපෙන් බලලා ඉගෙන ගන්නකෝ. අම්මා ඕන දේවල් කියලා දෙයි. ඉතින් යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට හිතුණා අද වෙනස් කෑමක් හදන්න. අපි හදමු රෝල්ස්. පොඩ්ඩක් හැඩය වෙනස් කරලා අපි ට්‍රයිඇන්ගල් ෂේප් එකකට ත්‍රිකෝණ හැඩයට වගේ හදමු. බලමුකෝ අපි කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මේක හදාගන්න කලින් මම කියන්න ඕන ඔයාලට මේකට අවශ්‍ය කරනවා තඹපු අල. තඹපු අල ඕනේ අපිට. මේ තියෙන අපි තඹගත්ත අල ටික මම කලින් තඹගලා පොඩි කරලා ලුණු ටිකක් දාලා තියෙන අල ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු හොඳට චොප් කරගත්ත ලුණු අපිට ඕන වෙනවා බී ලුණු. ඊළඟට අපිට මේකේ තියෙනවා කෑලි මිරිස් කහ මිරිස් කුඩු ටිකක්. මේකේ තියෙනවා රම්පෙයි තලාගත්ත ඉඟුරු ටිකකුයි. මේකේ තියෙනවා තලාගත්ත සුදු ලුණුයි එනසාලුයි. මේකේ තියෙන්නේ මම චොප් කරගත්ත අමු මිරිස්. චොප් කරගත්ත කරපිංචා. මේ තියෙන්නේ ගම් මිරිස් කුඩු. ගම් මිරිස් ටිකක් වැඩියෙන් ආවම තමයි මේකේ රස හරියට මෙන්න මේ කරි එකේ මේ ෆිලින් එකේ. ඊට පස්සේ අපි ගාව තියෙනවා සැමන් එක කටු ඇරලා හොඳට පොඩි කරගෙන තියෙනවා සැමන් එකක්. මේ ලොකු සැමන් ටින් එකක්. ඊට අමතරව අපිට ඕන වෙනවා මේ මොකද්ද අපේ රෝල්ස් එකේ කව එක. අපි රෝල් එකේ කව එක දැන් රෝල්ස් හදනකොට අපි පෑන් කේක් නේ හදලා වගේ දානවනේ. මේක අපි කලින් අනා ගන්න ඕනේ. මේකේ තියෙන පාන් පිටි ලුණු ටිකක් දාලා බිත්තරයක් දාලා වතුර දාලා හොඳට අනලා මෙන්න මේ වගේ ඇදෙන පදමට පොල් තෙල් ටිකකුත් දාන්න ඕනේ. කැමති නම් බිත්තර නොදා ඉන්නත් පුළුවන්. මම නම් මේ බිත්තර දාන්න නැතුව අද හදලා තියෙන්නේ. මෙන්න මේ පදමට මේක අනලා පැයක් විතර තියාගන්න ඕන හොඳට අනලා. ඊට පස්සේ මේකෙන් හදාගන්න ඒ රොටිය වගේකට තමයි අපි ෆිලින් එක දාලා ට්‍රයිඇන්ගල් ෂේප් එකට හදලා ඊට පස්සේ අපි අර බැටර් එකේ පාන් පිටි ලුණු ටිකක් දාලා වතුර දාලා හදාගත්ත බැටර් එකේ මේක හොඳට කවරලා පාන් කුඩු වල දවටලා අපි පැද ගන්නවා. ඉතින් ඕක තමයි අද කරන්න යන දේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම ෆිලින් එක හදාගමු. ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. මොනවද දාන්නේ බබා? අපි මුලින්ම දාගන්න ඔලිව් ඔයිල් ටිකක් අපි දාගන්නවා. අද මගේ තනියට ඉන්නවා මගේ දුව. මෙයා තමයි මගේ දුව. චූටි දුව. තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා දැන් මේ වෙලාවේ ගෙදර නෑ. ඉතින් අපි එකතු කරගන්නවා දැන් ඔලිව් ඔයිල් එකට. මම සූදුරු ටිකක් එකතු කරගන්නවා. උළුහල් ටිකක් ඉස්සෙල්ලා දාගමු. සූදුරු ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණුයි මේ තියෙන තලාගත්ත එනසාල් ටික මේ ටික එකතු කරගන්නවා. ඊළඟට මේකටම ඉඟුරු ටිකක්, රම්පෙ ටිකක් බබාවන පේන්නේ නැහැ හැබැයි. දැන් පේන්නේ හැබැයි. ඊළඟට මේකට මම දාගන්නවා කරපිංච ටික. කරපිංච ටිකක් වැඩි වුණාම රසයි.
ටික. මෙතන තියෙනවා ගෙඩි 6ක් විතර. ටිකක් සාමාන්‍ය ලොකු ගෙඩි. මේකත් අපි හොඳට ටෙම්පරාදු කරගමු. ඒකටම අමු මිරිස් ටිකක් දාගමු. මේකට මම මේ වෙලාවේ එකතු කරගන්නවා ගම් මිරිස් ටික. අපි ඊළඟට මේ කෑලි මිරිස් කුඩු ටික කහ බොහොම පොඩ්ඩක් එකතු කරගන්නවා නේද? ඒ ඔක්කොම අපි එකතු කරගන්නවා. අපි දැන් මොනවද දාන්න ඕන අනිත් දේ? ලුණු. ලුණුත් අපි දානවා. අපි ලුණු දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේකටම අපි මික්ස් කරගන්න ඕනේ නේද? මේක දැන් හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මම මේකටම සැමන් ටිකත් එකතු කරගන්නවා. සැමන් ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. සැමන් ටිකත් හොඳට එකතු කරගන්න. සැර ලුණු රස මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ගේ රසයේ හැටියට එකතු කරගන්න පුළුවන්. මේක හොඳට මික්ස් කරගමු. අපි හොඳට මික්ස් කරගමු. සාමාන්‍යයෙන් මේ මික්ස් එක මේ පේස්ට් එක අපි හොඳට කුක් වෙනකොට තමයි අන්තිමට වගේ තමයි තම්බගත්ත අල ටික එකතු කරගන්නේ. ඒකල තප්පරයක් දෙකක් වගේ යද්දි සාමාන්‍යයෙන් මම නම් ලිප ඔෆ් කරලා චුට්ටක් නිමුණාට පස්සේ ඒකට දෙහි ටිකක් දාගන්නවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මම නම් මේ ෆිලින් එක හදාගන්නේ. එතකොට නම් හරිම රසයි. කට්ලට් වලටත් මම මේ මික්ස් එකම තමයි දාන්නේ. ලුණු හොඳයි. ලුණු ඇති. මොකෝ? ඊළඟට මම සම්පගත්ත අල ටික එකතු කරගන්නවා. මෙතන ගෙඩි 4ක් 5ක් වගේ තමයි තියෙන්නේ. මම ලිප ඔෆ් කරගන්නවා. හොඳට කලවම් කරගන්න ඕනේ මේක. හොඳට කලවම් කරගෙන පොඩ්ඩක් රස්නේ අඩු වෙනකන් තියාගමු. ඔයාලට පුළුවන් මේ වෙලාවේ
තව චුට්ටක් නිමුනහම දෙහි චුට්ටක් එකතු කරගන්න. එතකොට මේක හරිම රසයි. ගොඩක් රසයි මේක. ඔන්න අපි දැන් හදාගත්ත ෆිලින් එක තමයි මේ තියෙන්නේ. සම්පූර්ණ මිශ්‍රණය. ඒක දැන් අපි හදාගමු. අපි හදන්න යන රෝල් එක. මේ තියෙන පිටි මිශ්‍රණය කලින් හදාගත්ත. අපි මේකේ මේ විදිහට පොඩි හදා ගන්න ඕන. අපි චුට්ටක් තෙල් ටිකක් ගාගමු කලින් අතේ. හොල් තෙල් ටිකක් අපි අතේ ගාගමු. හොඳට මෙහෙම අතේ පොඩ්ඩක් ගාගෙන. ඉතින් දැන් ඔයාලා කියන්නේ මම ග්ලව්ස් දාලා නැහැ කියලා. මේ හදන්නේ අපේ ගෙදර අයට. ඉතින් අපි හොඳට මේක මෙහෙම තුනී කරගන්න ඕනේ. හොඳට අතින් තුනී කරගමු. තුනී කරගෙන අපිට පුළුවන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ වගේ තියාගන්න. ඔයාලා ඉතින් කැමති විදිහකට කැමති ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට බලාගන්න මෙන්න මේක මෙහෙම ඇදලා මෙහෙම තියාගමු. ඊට පස්සේ මේ පැත්තෙනුත් අපි මේ විදිහට තියාගමු. ඉතින් හොඳට අතින් හදාගන්න ෂේප් එක. හොඳට හදාගන්න මෙහෙම. ඊට පස්සේ අපිට පුළුවන් මේ පැත්තෙනුත් ඒ විදිහටම මේක දැන් අපිට වහගත්තට පස්සේ අපිට පුළුවන් ෂේප් එක හදාගන්න. පොඩි පොඩි පැචස් එහෙම આવොත් ඒ තැන් වලට අපිට පුළුවන් පිටි ටිකක් තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට හොඳට වහගෙන මේක පිටි ට්‍රයිඇන්ගල් ෂේප් එකට හදාගන්න පුළුවන්. මේ වගේ හොඳට හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඒ ටික හදාගමු. පොඩි පොඩි ගුලි කරලා. අබා ආසයිද මේව කන්න? ආසයි. ඔයාලට කැමති නම් පුළුවන් යාළුවනේ තම්බගත්ත බිත්තර. මේ වෙලාවේ තම්බගත්ත බිත්තර කෑල්ලකුත් ඕන නම් බිත්තර භාගයක් හරි හතරෙන් එකක් හරි කැමති කොටසක් මේ මිශ්‍රණය උඩින් තියලා මේ කවර් කරගන්නත් පුළුවන්. එතකොට තවත් රසයි. මේක හොඳට මෙහෙම ඇදෙන ගතියට එන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි. තව එකක් හදලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් කරන්නේ මේක හොඳට මෙහෙම වහ ගන්න ඕනේ. මේක වහගත්තට පස්සේ අපිට ෂේප් එක ඇත්තටම හදා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් හැඩේ විතරයි වෙනස්. එකම දේ තමයි වෙන්නේ අර කවර් කරන ඒ පේස්ට් එක වෙනස්. ඉතින් මේකම ඔයාලට රෝල් එක හදනවා වගේ අර පෑන් කේක් එක හදලා පෑන් කේක් එකට හදන ඒ ෆිලින් එකකිනුත් මේක කරගන්න පුළුවන් ඉතින්. පෑන් කේක් එක වගේ හදලා ඒකට රෝල් එක වගේ තියලා උතා ගන්න පුළුවන් ඉතින්. අපි නම් ඉතින් ගොඩක් වෙලාවට රෝල් කියලා හදන්නේ මේක තමයි මේ රෝල් එක. තව එකක් ඔයාලට පෙන්නන්න හදලා. මේක චුට්ටක් අර ඉක්මනටම එකතු වෙන්න බලනවා. ඒකයි වෙනස තියෙන්නේ. විදිහට නමා ගන්න. මේ පැත්තෙනුත් මෙහෙම නමා ගන්න. ඉතින් ඔයාලට ඕන නම් මේක හතරස් හැරියට හදා ගන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නේ හැඩේ විතරයි තියෙන්නේ.
මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ ත්‍රිකෝණ හැඩයට හදා ගන්න පුළුවන්. මේ වගේ ඉස්සෙල්ලම මේ ටික කලින් හදා ගන්න ඕනේ. අපි හදාගත්ත රෝල්ස් ටික අපි දැන් පාන් පිටි මිශ්‍රණය දවටලා මෙන්න මේ වගේ පාන් පිටි මිශ්‍රණය දවටලා හොඳින් අපි පාන් කුඩු කවර ගන්න ඕනේ. මෙන්න මේ වගේ හොඳින් පාන් කුඩු තවර ගන්න. ඊළඟ එක කරමු එහෙම. මෙන්න මේ වගේ පාන් කුඩු මිශ්‍රණය හොඳට දවට ගන්න ඕනේ. අපි ඊළඟ එකත් බලමු. අපි මේ විදිහට මේ මිශ්‍රණය තවරලා ඔබට උදව් කරනවා නේ අද අපිට. තව ටිකක් හොඳට අපි පාන් කුඩු දාගමු. මේ පැත්තෙන් හැරෙනවා පුතේ. අස්කරන් උදව් කරනවා අම්මිට. හොඳ බඩේ වෙනවා. තෝරි කතා කරන්න. නැති ඈ. මෙන්න මේ වගේ අපි පාන් කුඩු මිශ්‍රණය දවට ගමු. ඉතින් දැන් තමයි අපි මේ ටික බෙද ගන්න හදන වෙලාව. දැන් තෙල් ටිකක් මම තියලා තියෙනවා රත් වෙන්න. තෙල් ටික රත් වෙනකොට මේ හදාගත්ත රෝල් එක මේකට එකතු කරගමු. තෙල් එක හොඳට රත් වෙන්න ඕනේ. රත් වෙනකම තමයි මේක හොඳට බෙද ගන්න පුළුවන් වෙන්නේ. හොඳට බෙදගමු. ඔන්න අපි දැන් බෙදගෙන ඉවරයි. මේ රෝල් එක අපි දැන් බා ගන්නවා. හොඳට බෙදගෙන තියෙන මේක. ඉතින් ගන්න බෑ යාළුවනේ. ඉතින් මේ තියෙන යාළුවනේ අපි හදාගත්ත රෝල් එක. මේකේ ෂේප් එක කොහොම වුණත් මේකේ ෆිලින් එක හරිම රසයි. මේ දෙකම එකට එකතු වෙලා හැපෙද්දි හරිම රසයි. ඔයාලට කැමති විදිහකට කැමති හැඩයකට මම අර කියපු ඩෝ එක හදාගත්තා නම් හදාගන්න පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ආපහු තවත් දවසක මම දන්න රෙසිපි එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නම්. එහෙනම් අපි ගිහින් එන්නම් යාළුවනේ. සුබ දවසක්. සුබ දවසක් ඔයාලා හැමෝටම.